බුද්ධාය නමෝ 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 බුද්ධාය සාදු කවුරුත් සරණයි මාත් එක්ක කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 කවුරුත් සමාදන් වෙන්න මම කියවම් කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
බුරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත මා සමාදන් වූ මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. තෙරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආවුනියෝ පාවුනියෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති විපස්සිස්ස නමතෝ චක්කුමන්තස්ස සිරිමතෝ සිකිස්සපි නමතෝ
සබ්බ භූතානුකම්පිනෝ වෙස්ස බුස්ස නමතු නහත කස්ස තපස්සිනෝ නමතු කකුසන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමතු බ්‍රහ්මනස්ස උසීමතෝ කස්සපස්ස නමතු විප්පමුත්තස්ස සබ්බදී අංගීරසස්ස නමතු සක්ඛ්‍ය පුත්තස්ස සිරීමතෝ යෝ ඉමං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛාපනෝදනං යේ චාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සසුං තේජනාපි සුනා මහන්තා විත සාරදා හිතං දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං විත සාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාමි ගෝතමන්ති වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්පාරි විජයං අකා පත්තෝ සම්බං යතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සාදු 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 පින්වත්නි නියත දවසේ මේ සංස්කාරය අපේ කවුරුත් මේ රැස්වලා ඉන්නේ මේ ලෝකීට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ ඒ උතුම් ජීවිත ඒ උතුම් සම්බුදු ගුණයන් සිහිපත් කරලා අපි ඊතා සදහැසිතින් සකස් කළ මේ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරලා අපගේ ජීවිතවලට පින් රැස් කරගන්නට තින් පින්වත්නි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආටානාටි සූත්‍රය වදාළා. ඒ ආටානාටි සූත්‍රයේ සත්බුදුරජාණන් වහන්සේලා ගැන ඒ සත්බුදුරජාණන් වහන්සේලා නිතර සිහිපත් කරලා වන්දනා කරන්නේ කියලා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේලාගේ තුරුතුරු ඒ ජීවිත ගැන දීඝනිකායේ තියෙන මහා ප්‍රධාන සූත්‍ර දේශනාවෙන් ඒ බුදුරජාණන් වහන්සේලා ගැන සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. ඉතින් අපි අද ඒ සත්බුදුරජාණන් වහන්සේලා ගැන සිහිපත් කරනවා.
කල්ප 100ක් ඇතුළත මේ ලෝකයට පහළ වෙච්ච මේ බුදුරජාණන් වහන්සේලා ගැන. පින්වත්නි, බුදු කෙනෙක් කියලා කියන්නේ මේ ලෝකේ ආශ්චර්යවත් මනුස්ස රත්නය. මේ ලෝක ධාතුව පුරා මේ දිව්‍යයන් සහිත, මරුන් සහිත, මගුන් සහිත, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙවිමිනිස් ප්‍රජාව තුළ බුදුරජාණන් වහන්සේලා හඳුන්වනවා අසම සම කියලා. අසම සම කියන්නේ සියලු දෙවිමිනිසුන් සසඳද්දී බුදුරජාණන් වහන්සේ අසමානයි. මේ ලෝක ධාතුවේ කිසිවෙකුට සම කරන්න බෑ. ඒක නිසා කියනවා අසම කියලා. අසමාන. බුදුරජාණන් වහන්සේලාට පවණ සම වෙන නිසා කියනවා සම කියලා. ඉතින් අසම සම ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේලා අපි සිහිපත් කරනවා. කල්ප 100ක් ඇතුළත මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච. ඒකට කල්පයක් කියලා කියන්නේ මොනවද? ඊටාම දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේගෙන් දාසක් ස්වාමීන් වහන්සේනමක් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ කල්පේ කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ කල්පේ කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ භික්ෂුව අති දීර්ඝ කාලයක් කල්පේ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ ඒක අපිට කොච්චර ප්‍රමාණයක්ද කියලා කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පින්වත් භික්ෂුව අවුරුදු 100යි 200යි 1000යි ලක්ෂයයි මේ වගේ ගණනින් කියන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ උදාහරණයකින් පැහැදිලි කරා. උදාහරණයකින් පැහැදිලි කළා කල්පය කියන කාලය මේ 73 දිග 73 උස පළල තියෙන විශාල ගල් පර්වතයක්. හිතන්න ඉතාම විශාල ගල් පර්වතයක්. දිග පළල 77යි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවුරුදු 100කට වතාවක් මිනිස්සෙක් ඇවිල්ලා සීනිදු රෙදි කෑල්ලකින් ඒ ගල් පර්වතේ පිහදා යම් දවසක ඒ ගල් පර්වතේ පොළොව මට්ටමට ගෙවිලා යනවාද ඊටත් වඩා වැඩි කාලයක් තමයි මේ කල්පය කියලා කියන්නේ. ඒකට කල්පය කියන්නේ අති දීර්ඝ කාලයක් අපිට හිතා ගන්න බැරි කාල පරාසයක්. ඒතකොට මේ වගේ කල්ප 100ක් ඇතුළත මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා සිහි කරනවා. එතකොට බුදු කෙනෙක් කියලා කියන්නේ මේ හැමදාම අපිට ආන්න දකින්න ලැබෙන කෙනෙක්ද? නෑ. ඊටාම කලාතුරකින් දකින්න ලැබෙන කෙනෙක්. එතකොට ඒ වගේ දීර්ඝ කාලයක් තුළ තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ තවත් තමයි. මුලින්ම පහළ වුණා විපස්සී බුදුරජාණන් වහන්සේ. මින් කල්ප 91ක් වෙච්ච එකේ. එතකොට කල්පයක් කියන කාලේ ඔබ දන්නවනේ. එතකොට ඒ වගේ අති දීර්ඝ කාලයක් තුළ බුදු කෙනෙක් ලෝකයට පහළ වීම අතිශයින්ම දුර්ලභයි. ඒ බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ සියලු දෙනා සසඳද්දී අසමානයි කියුවේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ අසීමිත ගුණ, අසීමිත හැකියාව, මහා ප්‍රඥාවකින් යුක්තවයි බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ නිකලස් ජීවිතයක්. බුදු කෙනෙකුගේ ජීවිතය කියන්නේ නිකලස් ජීවිතයක්. නිකලස් කියන්නේ ඒ හිතේ කෙලෙස් නැහැ, අකුසල් නැහැ, කිලිටි නැහැ, අඩුපාඩු නැහැ. පාරිශුද්ධ හිතක්. මේ ලෝක ධාතුවේ යමකට පාරිශුද්ධයි කියලා කියනවා. ඒ කියන්නේ තියෙන්නේ බුදු කෙනෙකුට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ කවදාවත් කිලිටි හොයාගන්න නැහැ. පාරිශුද්ධ ජීවිතය. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකයට පහළ වුණාම ඒ බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ ඉන්න සියලු දෙනා සසඳද්දී කුසල් වලින් පිරිච්ච ජීවිතයක්. අකුසල් පොඩ්ඩක්වත් නැති ජීවිතයක්. ඒකයි පාරිශුද්ධයි කියන්නේ. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේලා මේ ඇස කන නාසය දිවකය සිත පාවිච්චි කරද්දී මේ ලෝකෙත් එක්ක මේ එකතු වෙන්නේ නැහැ. නොවැළී ඉන්නවා. ගැටෙන්නේ නැතුව ඉන්නවා. සංසිඳිලා ඉන්නවා.
ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේලා හඳුන්වනවා අරහන් කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා මේ ලෝකීට රහසක් වෙච්ච චතුරාර්ය සත්‍යය පරිපූර්ණව අවබෝධ කරනවා. කිසි කෙනෙකුගේ උපකාරයක් නැතුව, ගුරු උපදේශයක් නැතුව, කිසි කෙනෙක්ගේ උදව්වක් නැතුව තවන් වහන්සේ නම අවබෝධ කරනවා. සම්මා සම්බුද්දයි. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේලාට පුළුවන් අතීත ජීවිත කල්ප ගණන් සිහි කරන්න, මේ ශරීරය සිහි කරන්න. දවසක් බුදුරජාණන් වහන්සේලාට එන්නා භාගතුන් වහන්සේ මේ අන්‍යාගමික අය සුගතිය කියලා ඉපදිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කල්ප 91ක් ආපස්සට බලනවා. ඒ ශරීරයෙන් කල්ප 91ක්. කල්ප 91ක් වල කියනවා මේ කල්ප 91 තුල එකම එක්කෙනෙක් ඉන්නවා කියනවා. එයා ගිහිලා ඉපදිලා ඉන්නේ. එයා කර්මඵල විශ්වාස කළා. පින්පව් විශ්වාස කළා. ඒ නිසා එයා සුගතිය ගිහිලා ඉපදිලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේලාගේ හැකියාව මේ වගේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පුළුවන් අනුන්ගේ සිත් දකින්න. මේ තව කෙනෙක් හිතන්නේ මොනවද? එයාගේ සිත පවතින කොයි ස්වභාවයද? බුදුරජාණන් වහන්සේට පුළුවන් අනුන්ගේ සිත් දකින්න. ඒ වගේම මරුණාම කියලා උපදින තැන දකින්න පුළුවන්. දැන් අපි දන්නවද මරුණාම කියලා කෙනෙක් උපදින තැන? නමුත් බුදුරජාණන් වහන්සේ සියලු දේවල් දන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට තියෙනවා බුද්ධි බලය. ඕනෑම තැනකට මේ හිතන ශනේ ගිහිල්ලා පහළ වෙන්න පුළුවන්. හරියට වතුරේ කිවිදෙනවා වගේ මේ පොළවේ කිවිදලා තව තැනක මතුවෙන්න පුළුවන්. ඒ වගේ හැකියාවක් තියෙනවා. මේ අහසේ සක්මන් කරන්න. මේ කඳු ගල් පර්වත විනිවිද ගමන් කරන්න. ඒ වගේ ඉර්ධි බලයකින් යුක්තයි. අසාමාන්‍ය ජීවිතය. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා මේ ඕනෑම දුරක තියෙන දෙයක් අහන්න පුළුවන්. දිව්‍ය ශ්‍රවණය තියෙනවා. ඒ වගේම ඕනෑම දුරක තියෙන දෙයක් දකින්න පුළුවන්. මේ වගේ මහා හැකියාවකින් ප්‍රඥාවකින් යුතුවයි බුදුරජාණන් වහන්සේලා ජීවිතය ගත කරන්නේ. ඒ නිසා විද්‍යාචරණ සම්පන්න කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා සුන්දර නිවන් මාර්ගයක ගමන් කළා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සුන්දර නිවන් මාර්ගයේ ගමන් කරපු ඒ බුදුරජාණන් වහන්සේලා සුගත කියලා හඳුන්වනවා. ඒ වගේම මේ ලෝකේ මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ඒ වගේ මේ මනුස්ස ලෝක, තිරිසන් ලෝක, පෙරේත ලෝක, අසුර ලෝක කියන මේ ලෝක ධාතු පුරා මේ සියලුම ලෝක ගැන පරිපූර්ණ අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ වගේ මේ සියලු ලෝක වලින් නිදහස් වෙලයි බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නේ. ඒ නිසා ලෝකවිදු කියලා කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේලා දමනය කරන්න බැරි දෙවි මිනිසුන් මහා කරුණාවෙන් දමනය කරනවා. අනුත්තර පුරිස ධම්සාරති ගුණේ යුක්තයි. ඒ වගේම දෙවියන්ට මිනිසුන්ට ශාස්ත්‍රණ වහන්සේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්. ඒ නිසා හඳුන්වනවා සත්තා දේව මනුස්සා. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා දෙවි මිනිසුන්ට මහා කරුණාවෙන් මේ ධර්මය කියලා දෙනවා. බුද්ධ මේ තරම් ගුණ දරාගෙන මේ ලෝක ධාතුවේ වැඩ සිටින එකම උත්තමයන් වහන්සේලා, භාග්‍යවතුන් වහන්සේලා භගවා කියන ගුණයෙන් යුක්තව මේ ලෝක ධාතුවේ පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා පින්වත්නි මේ සියලු දෙනා සසඳති අසමාන වෙන්නේ ওই වගේ ගුණ ධර්ම නිසා. ඒ වගේ ගුණ ධර්ම බුදු කෙනෙක් ගැන යම් කෙනෙක් සිත පහදව ගත්තොත් කිසි දවසක දුගතියක වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ සුළු මොහොතක් හරි පැහැදුණු සිතක් උපදවගෙන ඒ පැහැදුණු සිතින් මරණයටපත් වුණොත් එයා කිසි දවසක දුගතිය කියන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා අපිට මේ අනන්ත ගුණධර්ම බුදුරජාණන් වහන්සේලා ගැන ඒ ගුණ ගැන සිත පහදවන්න. ඒ පැහැදුණු සිතට පුළුවන්
දෙවියන් අතරට සුගතියකට අපි අරන් යනවා. ඒ නැසෙන පිනට පුළුවන් සුගතියක උපතක් ලබන්න. දුගතියක උපත වළක්වන්න. ඉතින් ඒක නිසා අපි අද දවසේ මේ බුදුරජාණන් වහන්සේලා හත් නමක් සිහි කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ රහතන් වහන්සේලා පවා ඒ වගේ මේ කාලේ හිටපු මිනිස්සු පවා මේ සත්බුදුරජාණන් වහන්සේලා නිරන්තරයෙන් සිහිපත් කරලා වන්දනා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ පවා ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ විස්තර දේශනා කළා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා ඒ නිසා අපි සිහිපත් කරගෙන වන්දනා කරන්න බොහෝ පින් රැස් කරගන්න අවස්ථාව සැලසෙන නිසා. ඉතින් අද දවසේ මේ සවස් කාලේ අපිට පුළුවන් විදිහට අපි ඊටාම සැදැහැ සිතින් මේ බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ ගිලම්පස මේ මල් සැලසිලි ආදී මේ සියලුම පූජා ද්‍රව්‍යයන් සකස් කළා. ඉතින් මේ සකස් කරගන්නට යෙදුණු සියලුම පූජාවන් අපේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ඊටාම සැදැහැන් පූජා කරගන්න කවුරුත් මං කියනවා කියන්නේ සාදු සාදු සාදු. ඒ භාග්‍යවතු අරහතු සත්බුදුරජාණන් වහන්සේලා අවබෝධ කළසේක අවබෝධ කිරීම පිණිස දහම් දෙසුසේක දමනය වූසේක දමනය වීම පිණිස දහම් දෙසුසේක සංසිඳුනසේක සංසිඳීම පිණිස දහම් දෙසුසේක ඊතරට වැඩිසේක ඊතර වීම පිණිස දහම් දෙසුසේක පිරිනිවනසේක පිරිනිවීම පිණිස දහම් දෙසුසේක ඒ භාග්‍යවතු අරහතු සත්බුදුරජාණන් වහන්සේලා මහා කාරුණික වනසේක මහා භාවතිසේක මහා නුවණින් යුතුවනසේක මහා යසස් ඇතිසේක මහා පිරිවර ඇතිසේක මහා ගුණයෙන් බැබළුණුසේක
ලොවේ අනුත්තර වනසේක කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේද සිකී නම් වූ බුදුරජාණන් වහන්සේද විස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේද කකුසඳ නම් වූ බුදුරජාණන් වහන්සේද කුණාගමන නම් වූ බුදුරජාණන් වහන්සේද කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේද ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ සත්බුදුරජාණන් වහන්සේලා හිරු මණ්ඩලමින් බැබලී සිටිසේක සඳ මණ්ඩලමින් අමා සිසිලස සැලසූසේක මහ සයුරමින් ගුණනෙනික් ආකරයක් වනසේක මහ පොළොවමින් අකම්පිත වැඩ සිටිසේක මහ පවනක් මෙන් අකුසල් මැඩලූසේක මහා වැස්සක් මෙන් ඉසමට යාපත සැලසූසේක හිමවත් පව්වමින් නොසැලෙන සමාධිය තිසේක නොනවතින සයුරු රඟමින් නිමක් නැති ප්‍රඥා ඇතිසේක සත්බුදුරජාණන් වහන්සේලා අටලෝ දහමට නොසැලෙනසේක
සියලු අකුසල් මැඩලු සේක දහම් පරතරට පත්තු සේක දහම් සක කරක වූ සේක විශාරද ඥානී වනසේක දස බල ඥානී වනසේක අංගේ රස වනසේක අසම සමවනසේක තථාගත වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණතා විපස්සී නමෝ බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම නමෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ තෙල්වෙන පහන් ආලෝක පූජා කරමි පූජා වේවා පැතිරුණු මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා විකසිත මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ ප්‍රණීත අෂ්ටපාන පූජාවන් පූජා කරමි පූජා වේවා මේ උතුම් සම්බුද්ධ පූජාවන් සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සදසිත උපදවාගෙන පින් සිතුවිලි පුබුදවාගෙන පූජා කරමි පූජා වේවා
පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා සාදු 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 මේ කල්පාවක තුල මේ ලෝකේ පහළ වුණේ සත්බුදුරජාණන් වහන්සේලාගේ තුරතුරු විස්තර වශයෙන් දැනගෙන ඒ සම්බුදු ගුණයන් සිහිපත් කරලා වෙන වෙනම මේ සකස් කළ සම්බුදු පූජාවන් සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරන්න. පින්වත්නි මේ කල්ප 91ක් වචේදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වෙච්ච යුගයේ මේ ලෝකේ විපස්සී කියන බෝසතාණන් වහන්සේ දඹදිව බන්දුමතී කියන රාජධානියේ බන්දුමා දේවිය මෑණියන්ව බන්දුම රජතුමා පියාණන්ව උපත ලැබුවා. විපස්සී බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ ළමා කාලේ කිලිදොරින් ගත කළ කුමාරවදී ඒ බෝසතාණන් වහන්සේ කෙමෙන් ඇදී වෙලෙද්දී සියලු බෝසතුරුන්ගේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත පිළිබඳව හරි ආශ්චර්යවත්. බුදු කෙනෙක් මේ ලෝකයට මනුස්ස ලෝකයට පහළ වෙන කලින් වැඩෙන්නේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට තුසිත දෙව්ලොව ඉඳලා දිව්‍යයන්ගේ ආරාධනාව මැද තමයි මේ මනුස්ස ලෝකේ පහළ වෙන සුදුසු කාලේ පැමිණියන් පස්සේ බෝසතාණන් වහන්සේ නම මේ මනුස්ස ලෝකයට වැඩම කරන්නේ. ඒ වැඩම කරද්දී බෝසතාණන් වහන්සේ මේ ලෝකේ ඉන්න සුදුසුම මව තෝරගන්නවා. සිල්වත්ම ගුණවත්ම මව. බෝසතාණන් වහන්සේ නමක් කියන්නේ සම්බුදු පදවිය වෙනුවෙන් සසර පුරාවට පාරමිතාවන් පුරාගෙන පාරමිතා පුරනවා කියන්නේ ජීවිතේ පින රැස් කරනවා. සීල රැකලා සීලමය පින රැස් කරනවා. සීල පාරමිතා. දාන පාරමිතා. දානෙ දීලා ඒ පින රැස් කරනවා සම්බුදු පදවිය වෙනුවෙන්. එතකොට පාරමිතා පුරනවා කියලා කරන්නේ මොකද්ද? පින රැස් කරන එක. එතකොට ඒ පාරමිතාවන් 10ක් සපුරාගෙන බෝසතාණන් වහන්සේ නම මේ මනුස්ස ලෝකයට වඩින කලින් වැඩෙන්නේ තුසිත දෙව්ලොව. තුසිත දෙව්ලොව ඉඳලා මේ මනුස්ස ලෝකයට පහළ වෙද්දී මනුස්ස ලෝකයේ මව කුසක පහළ වෙද්දී ඒ ලෝකේ ඉන්න මව සිල්වත්ම ගුණවත්ම මව තෝරගන්න. සිල්වත් ගුණවත් පියාණන් තෝරගන්න. ඒ වගේම දඹදිව තමයි සියලු බුදුවරු පහළ වෙන්නේ. බුද්ධ භූමිය වෙන්නේ දඹදිව. එතකොට බුද්ධ භූමියේ සියලු බුදුවරු පහළ වෙන්නේ දඹදිව ඉන්දියාව. එතකොට මේ බෝසතාණන් වහන්සේ මව කුසට පිළිසිඳ ගද්දී හොඳ මනා සිහිය තමයි පිළිසිඳ ගන්න. මව කුස තුළ හැදී වැඩෙද්දී මනා සිහිය තමයි මව කුසේ හැදී වැඩෙන්නේ. ඒ වගේම මේ මව කුසෙන් බිහි වෙද්දී මනා සිහිය තමයි බිහි වෙන්නේ. ඒක බෝසතාණන් වහන්සේ නමගේ ජීවිතයක තියෙන ආශ්චර්යවත් කාරණයක්. ඒ වගේම මව කුසෙන් බිහි වෙද්දී මව හිටගෙන ඉඳි තමයි බෝසතාණන් වහන්සේ බිහි වෙන්නේ. ඒක අසාමාන්‍ය කාරණයක්. මේ ලෝකයේ අනිත් සියලු දෙනා සසඳත් අසාමාන්‍ය වෙන්නේ ඒකයි. මව කුසෙන් බිහි වුණාම පිළිගන්නේ මුලින්ම සතරවරන් දෙවිවරු. සතරවරන් දෙවිවරු පිළි අරගෙන මේ බ්‍රහ්ම රාජයාට බාර දෙනවා. බ්‍රහ්ම රාජයාති තමයි මවගේ අතට බාර දෙන්නේ. එතකොට ඒ විදිහට තමයි බෝසතාණන් වහන්සේ නමක් මේ ලෝකෙ උපදින්නේ. ඒ වගේම ළමා කාලේ හැටි වැඩෙද්දී මේ ලෝකේ සියලුම මිනිසුන් හා සසඳදී ඒකට ඉන්න සියලු දෙනා සසඳදී බුද්ධිමත්. ඒ වගේම
සියලු හැකියාවන්ගේ අගටම ගිය කෙනෙක්. පරද්දන්න කිසි කෙනෙකුට බෑ. මොකද පිනින් පරිපූර්ණ ජීවිතයක් ප්‍රඥාවෙන් පිරුණු ජීවිතයක් තියෙනවා. ඒ බෝසතාණන් වහන්සේ ටික තරුණ වයසට ඉදී මේ දිව්‍ය සියලුම බෝසතාණන් වහන්සේලාට පෙන්වන සතර පෙර නිමිති. එතකොට පාරමිතා පුරාගෙන එන්නේ සසරේ සම්බුදු පදවිය ලබන්න. එතකොට සම්බුද්ධත්වයට සුදුසු ඒ ජීවිතයට පැමිණියාම ඒ පාරමිතා පුරාගෙන පින් පුරාගෙන පැමිණි ජීවිතයේ අවසාන මනුස්ස ජීවිතයේදී දෙවියන් දෙන්නේ සතර පෙර නිමිති දැකලා මොනවද? ලිලි. එතකොට හොඳම සැප විඳින ජීවිතයක් තියෙන. දැන් රජ කුලී බ්‍රාහ්මණ වංශික රජ කුලයේ තමයි උපදින්නේ. ශාස්ත්‍රීය වංශික රජ කුලයේ තමයි උපදින්නේ. ඒ ඉපදුනාම මේ ඒ සමාජයේ සියලු දෙනා සසඳදී සැප සම්පත් වලින් අග්‍ර වූ ජීවිතයක් ලැබෙනවා. හැබැයි අර ලෙඩෙක් දකිනවා අසාමාන්‍ය විදිහේ ලෙඩ හැදිලා දුක් විඳින කෙනෙක්. කල්පනා කරනවා අනේ මම මෙච්චර සැප විඳලා ලෙඩ වෙනවා. ලෙඩ වෙන ජීවිතේ මම නිදහස් වෙලා නැහැ. ලෙඩ වෙන ජීවිතේ නිදහස් වෙන්න හොයනවා. අපි කොච්චර මොනවා කරනවද? ලෙඩ වෙන ස්වභාවයෙන් නිදහස් වෙලා නැහැ. ලෙඩ වෙන ස්වභාවයෙන් තුලින් අපි නොයේ ලෙඩ රෝග හැදිලා දුක් විඳිනවා. ආයි දකින්නවා වයසට ගිහින් හොඳට වයසට ගිහින් මේ කෙස් සුදු වෙලා කෙස් හැලිලා ගිහින් හැම රැලි වෙටිලා කටේ දත් හැලිලා අතේ පයේ වාර නැතුව කෙන්දිරි ගඟ බොහොම අමාරුවෙන් ඇවිදිනවා. හොඳටම වයසට ගිහින් කල්පනා කරනවා නේ මම මෙච්චර සැප විඳලා මම කොච්චර තරුණ වයසේ ලස්සනට හිටියත් මමත් වයසට යනවා. කල්පනා මේ වයසට නොයන ජීවිතයක් උපදව ගන්න නැත්නම් වයසට යන ජීවිතේ නිදහස් වෙන්න නැත්නම් කල්පනා කරනවා. ඊළඟට දකින්නවා මරණයටපත් වෙච්ච කෙනෙක්. එතකොට කල්පනා කරනවා මම මේ රාජ්‍ය සැප වින්දා මෙච්චර සැප සම්පත් වින්දා මැරෙනවා. මේ සියලු සැප සම්පත් දාන යනවා. මේ නොමැරෙන ජීවිතය මේ සසර පුරාට ඉපදි මැරි නොයන ජීවිතයක් උපදව ගන්න අන් කල්පනා කරනවා. දකින්න පැවිදි කෙනෙක් මේ සසරේ නිදහස් වෙන්නේ මාර්ගයට පැමිණිච්ච පැවිදිරුවා. දැක්කාම කල්පනා කරනවා එකම මාර්ගය මේ ගිහි ගෙදර මෙච්චර සැප වින්දා ඒ ලෙඩ වෙන වයසට යන මරණයට පත්වන ජීවිතේ නිදහස් වෙන අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කරනවා. සියලුම සැප සම්පත් දාන අභිනිෂ්ක්‍රමණය කරනවා. ඒ අභිනිෂ්ක්‍රමණය කරලා දැන් විපස්සී බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා මාස 8ක් දුෂ්කර ක්‍රියා කරනවා. මාස 8ක් තිස්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳලා තමන් වහන්සේ තුලම උපදව ගන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමන් වහන්සේ තුල උපදවාගෙන සීල සමාධි ප්‍රඥා තමන් වහන්සේ තුල දියුණු කරනවා. ඒ සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන් වහන්සේ තුල උපදවාගෙන සියලු බුදුවරු බුදුවන වෙසක් පොහොය දවසේ පළමුව සෙවණකදී විපස්සී බෝසතාණන් වහන්සේ දසමාන සීනාවන් පරදවලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේට අගසව් දෙනමන් කිටිය කන්නතිස්ස කියලා. ආදරෙන් අපුපස්ථාන කළේ අශෝක කියන ස්වාමීන් වහන්සේ. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා 1,60,000 නිරන්තරයෙන් චාරිකාවේ වඩිද්දී විපස්සී බුදුරජාණන් වහන්සේත් එක්ක 1,60,000 ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් පිටිපස්සෙන් වඩිනවා රහතන් වහන්සේලා. ඒ ශ්‍රාවකයන් වහන්සේලා 1,60,000 පිරිවරාගෙන දඹදිව තලයේ සිසාරා වැඩම දෙවි මිනිසුන්ට ඒ අමාරු නිවන විදාතෝ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත සම්බුදු ගුණයන් දෙසා
මේ සකස් කළ සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා සාදු 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 කියන්න ලොවේ ඇති හැම අඳුර නසනා මහනුවණැති තම් රජාණෙනි සදා සැනසිලේ සුවය සඳනා ලොවේ අසාදිස මුනි රජාණෙනි විපස්සීයන් නමින් තිලොවේ වෙන්දුම් ලබනා බුදු රජාණෙනි දේත නලලේ තබා වෙන්දුම් පිළිගත් මෙන ස්වාමිනේ නසා සියලුම කෙලෙස් සතුරන් ජය ලැබුලොව තම් රජාණෙනි පලොල්රොක් සෙවනෙදී බුදු රැස් විහිදුවාලෝ සිහ රජාණෙනි මල් පහන් හා සුවඳ සිසිල් පැන් හා මේ ගිලන් පස බුද්ධමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යමනිවන් සුව සාදු 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 පින්වත්නි ඒ කල්ප 91 වෙමින් කල්ප 60ක් ගෙවිලා ගියා මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණේ නැහැ. ඔබට මතක ඇති කල්පේ කියපු කාලේ අති දීර්ඝ කාලයක්. ඒ වගේ කල්ප 60ක් යන පුරාවට බුදු කෙනෙක් ලෝකයට පහළ වුණේ නැහැ. නැවත බුද්ධ කියන වචනය මේ ලෝකයට අහන්න ලැබුණේ නැහැ. දෙවි මිනිසුන්ට මේ බුද්ධ කියන වචනේ කල්ප 60 පුරාවට අසන්නට නොලැබී තියෙද්දී මිනිස්සු ඔහි කාලවල ඔහි ජීවත් වුණා. කුසලයේ අකුසලයේ මොකක්ද කියලා දන්නේ නැහැ. පින පව අඳුරන්නේ නැහැ. මේ සසරේ ඔහි මෙරි මෙරි ඉපදී මේ සසර ගමන ගියා. ඒ කල්ප 60 පුරාවට බුදු කෙනෙකුගේ ධර්මයක් මේ ලෝකයට අහන්න ලැබුණේ නැහැ. ඒ කල්ප 60 ගෙවිලා යද්දී ඒ කල්ප 60 අවයමින් මින් 31 වන කල්පේ උදා වුණා. මින් 31 වන කල්පේ නැවත මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්න ලකුණු ඇති වුණා. බුදු කෙනෙක් පහළ වෙන්න ලකුණු ඇති වුණා කියන්නේ ඒ කාලේට එනවා බුද්ධ කෝලාහලය. ඒ කියන්නේ දැන් බලන්න
මේ ලෝක යුද්ධයක් ගැන නිකන් කතාවක් ලෝකේ පුරා තියනවද නැද්ද? ලෝක යුද්ධයක් ඇති වෙයි. මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැති වෙයි. නමුත් තාම යුද්ධයක් ඇති වෙලා නෑ. කවදා හරි ඇති වෙයි. මේ වගේ කතාව ලෝකේ පුරා තියනවද නැද්ද? එතකොට මේ කාලේට මේ යුගයේට මේ වගේ කතාවක් ලෝකේ පුරා පැතිරෙනවා. ඒ වගේ විශේෂ සිදුවීමක් ලෝකයට සිද්ධ වෙද්දී ඒක ලෝකෙට දැනෙනවා. එතකොට ඒක දෙවිවරු පවා මේ මනුස්ස ලෝකයට සම්බන්ධ වෙලා ඒ මිනිසුන්ට ඒවා සිහිපත් කරන අවස්ථා තියෙනවා. ඒ වගේ බුදු කෙනෙක් පහළ වෙන ලකුණු මේ ලෝකේ ලෝක ධාතුව ඇතුළතම ඒ වගේ බුද්ධ ගෝලාන ලෝකේ පුරා ඇති වෙන බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනවා කියලා. නැවත 31 වෙනි කල්පේ මේ දෙවි මිනිසුන්ගේ පිනට නැවත බුදු කෙනෙක් පහළ වෙන ලකුණු ඇති වුණා. මේ සසරේ පාරමිතාවන් පුරාගෙන පින් පුරාගෙන ඒ වඩින ගමනේ සිකී කියන බෝසතාණන් වහන්සේ මින් 31 වන කල්පේ දඹදිව අරුණවතී කියන රාජධානියේ ප්‍රභාවතී දේවී මෑණියන්ව අරුණ රජතුමා පියාණන් උපත ලැබුවා. සිකී බෝසතාණන් වහන්සේ සීල බෝසතාණන් වහන්සේලා සියලු කෙලිදොලින් ළමා කාලය ගත කළ ශිල්ප ශාස්ත්‍රයෙන් අගතැන්පත් වුණ තරුණ වයසට පත්වද්දී මේ පෙරූ පාරමිතාවන් නැති පිනෙන් පිරුණු ජීවිතයක් ඇති සිකී බෝසතාණන් වහන්සේ දෙවියන් විසින් පෙන්වන සතර පිරිනිවිති දැකලා මේ ගිහි ජීවිතය ගැන රාජ්‍ය සැපගෙන කලකිරුණා. රාජකම් කළත් වයසට යනවා. රාජකම් කළා ලෙඩ වෙනවා. ලෙඩ වෙලා දුක් විඳින්න වෙනවා. රාජකම් කළා මරණයටපත් වෙනවා. මේ ලෙඩ වෙන වයසට යන මරණයටපත් වෙන ජීවිතයට විසඳුමක් හොයන්න අභිනික්මන් කළා. පැවිදිරුවක් දැකලා අභිනික්මන් කරලා මාස 8ක් තිස්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳා සම්බුදු පදවිය ලබන්න. සියලු බුදුවරු බුදුවන වෙසක් පොන් පොහොය දවසේ දසමාන සේනාවන් පරදුවමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන් වහන්සේ තුල උපදවාගෙන වෙසක් පොන් පොහොය දවසේ මධ්‍යම රාත්‍රී ගෙවිගෙන යද්දී අලුය මොදා වෙද්දී ත්‍රිවිද්‍යාවන් තමන් වහන්සේ තුල උපදවාගෙන හෙළඹලුක් සෙවණකදී සම්මා සම්බුද්ධත්වයට පත් වේවා. සිකී බුදුරජාණන් වහන්සේට අගසව් දෙනමක් වැඩ සිටිය අභිභූ සම්භව කියලා. කේමංකර කියන ස්වාමීන් වහන්සේ ආදරෙන් අපුපස්ථාන කළා. නිරන්තරයෙන් ශ්‍රාවකයන් වහන්සේලා ලක්ෂයක් පිරිවරාගෙන මේ දඹදිව තලයේ සිසාරා වැඩමවමින් දේව මිනිසුන්ට ඒ අමාමහ නිවන බෙදා දුන් සිකී බුදුරජාණන් වහන්සේ දෙසා අපි ඊතා සදහසිතින් පිළියෙල කළ මේ සියලු සම්බුද්ධ පූජාවන් පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. හෙළඹරුත් සෙවණේදී පුතු රස විහිදුවාලු මුනි රජාණෙනි. බිම්බරක් දස මාරසේනා පරදවාලු වීරයා සිකියන නාමයෙන් තුන් ලොව පිදුම් ලබනා බුදුරජාණෙනි. දේත නලලේ තබා
බැඳුම් පිළිගත් මන ස්වාමිනී ලොවේ ඇති දුක් තැවුල් නිවනා කාරුණික සම්බුදුරජාණෙනි නුවණ වසනා දුර නසනා මහා නුවණැති ගුණවතානිනි මල් පහන් හා සුවඳ දුම් සිසිල් පැන් හා මේ ගිලන් පස පුදුමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව සාදු සාදු පින්වත්නි සිකී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මේ ලෝකේ ටික කාලයක් පැවතුණා. මේ බුදු සසුන තුල සිල් ගුණ ධම් රකින්න පිරිස ඒ ගුණ ධර්ම දියුණු කළා. සුගති සැප සම්පත් ලැබුවා. සසරින් නිදහස් වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ කෘත්‍යයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලන් පස්සේ කාලය ගෙවිගෙන යද්දී ඒ බුදු සසුන මේ ලෝකේ අතුරුදහන් වෙලා ගියා. බුදු සසුනක් ලෝකෙන් අතුරුදහන් වෙනවා කියන්නේ මේ එකපාරට නොපෙනියම නෙවෙයි. බුදු සසුනක් ලෝකෙන් අතුරුදහන් වෙන්නේ ඒ බුද්ධ ශාසනය තුල සිල් රකින්න පිරිස නැති වෙද්දී. බණ භාවනා කරන පිරිස නැති වෙද්දී. කුසල හඳුනන පිරිස නැති වෙද්දී. අකුසල වැඩෙන ගමන පුරුදු කරද්දී බුදු සසුනක් ලෝකේ පවතින්නේ නැහැ. බුද්ධ ශාසනය පවතින නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන්න. ඒ ධර්මයේ කතා කරලා ඒ ධර්මයේ තුන හැසිරෙන්න. බුද්ධ ශාසනය කියද්දී දැන් අද යුගයේ වෙද්දී බුද්ධ ශාසනයේ ටිකෙන් ටික මිනිසුන්ගෙන් ඈත් වෙනවා. බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා දන්නේ නැති බෞද්ධ අය ඕන තරම් බිහිලා ඉන්නවා. හැබැයි බෞද්ධ බුදු ගුණ දන්නේ නැහැ. බුද්ධ ශාසනය මොකක්ද කියලා දන්නේ නැහැ. බුදු කෙනෙකුට ඇයි අරහත් කියන්නේ කියලා දන්නේ නැහැ. ඇයි බුදු කෙනෙක් සම්මා සම්බුදු වෙන්නේ කියලා දන්නේ නැහැ. කුසල් මොනවද අකුසල් මොනවද දන්නේ නැහැ. සිල් රකිද්දී චාරිත්‍රාක් ඉටු කරන සිල් සමාදන් වෙන පිරිස ලෝකේ. ඒ වගේ වෙද්දී ටිකෙන් ටික බුද්ධ ශාසනයේ ඇලුණු ජීවිත බුද්ධ ශාසනයෙන් ඈත් වෙනවා. ඒ වෙද්දී බුද්ධ ශාසනයේ ලෝකේ ටිකෙන් ටික ඈත් වෙලා යද්දී ඒ බුද්ධ ශාසනයක් ලෝකේ පවතින්නේ නැහැ. බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා කියන්නේ එහෙනම් බුදු සසුනේ ඒ ඉන්න බෞද්ධ පිරිසම බුද්ධ ශාසනය මොකක්ද කියලා හඳුනන්නේ නැති වෙද්දී බුද්ධ ශාසනය ලෝකයට අහිමි වෙනවා. එහෙම අහිමි වෙලා යද්දී මේ සිකී බුදුරජාණන් වහන්සේගේ යුගයේ ඒ බුදු සසුන ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ලෝකෙන් අතුරුදහන් වෙලා ගියා. ආයෙත් මිනිස්සු ඔය කකා බිබී නටනට හිතේ ඇරෙන්න මේ කුසල අකුසල ගැන තේරුම් ගන්න අහන්න පරිසරයක් ලැබුණේ නැහැ. කාලයේ ඇවෑමෙන් නැවත මේ ලෝකයට දෙවි මිනිසුන්ගේ පිනට බුදු කෙනෙක් පහළ වෙන ලකුණු ඇති වුණා. කාලයේ ගෙවිගෙන යද්දී වෙස්ස වූ බෝසතාණන් වහන්සේ
තුසිත දෙව්ලොවින් නික්ම අනෝමා කියන රාජධානියේ දඹදිව යසවතී දේවිය මෑණියන් සුප්පතීත රජතුමා පියාණන් උපත ලැබුවා. විසුණු බෝසතාණන් වහන්සේ සියලු බෝසතාණන් වහන්සේලා සීම කෙමෙන් තමන් වහන්සේගේ ඒ කුමාර අවදීන් ගත වෙලා තරුණ අවදීට පාතවද්දී පෙරු පාරමිතා ඇති පිනෙන් පිරුණු ජීවිතයක් ඇති ඒ විසුණු බෝසතාණන් වහන්සේ දෙවියන් විසින් පෙන්වන සතර පෙර නිමිති දැකලා සියලුම ගිහි සැප සම්පත් ගැන කලකිරිලා අබිනිර්මණය කළා. මේ සසරේ ගමන් කරන ජීවිතේ සසරෙන් නිදහස් වෙන මඟ හොයන්න. මාස 6ක් අනන්ත අප්‍රමාණ දුක්ඛිත ඒ සසරෙන් නිදහස් වෙන මඟ හොයන්න. කාලයේ ගෙවිගෙන යද්දී සියලු බුදුවරු බුදුවන වෙසක් පුන් පොහොය දවසේ තමන් වහන්සේ තුළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පදවාගෙන ඒ රාග ද්වේෂ මොහ දුරු කළ සීල සමාධි ප්‍රඥාවෙන් සපිරුණු ත්‍රිවිද්‍යාව තමන් වහන්සේ තුළ දසමාන සේනාවන් පරදුවමින් සල්රුක් සෙවණදී ඒ වෙසක් පුන් පොහොය දවසේ සම්මා සම්බුද්ධත්වයට පත් වීමදා වෙස්සබු බුදුරජාණන් වහන්සේට සෝන උත්තර කියලා අගසව් දිනමක් වැඩ සිටියා. උපසාන්ත කියන ස්වාමීන් වහන්සේ ආදරයෙන් අපොපස්ථාන කළා. ශ්‍රාවකයන් වහන්සේලා නිරන්තරයෙන් 80,000 පිරිවරාගෙන දඹදිව තලයේ සිසාරා වැඩම කොට වදාළ දේවනිසුන්ට අමාමා නිවන බෙදා දුන්නා. වෙස්සබු බුදුරජාණන් වහන්සේ උදෙසා අපි ඊතා සදහසිතින් සකස් කළ මේ සියලු පූජාවන් पूजा करमी पूजा विवाह साधु विश्वभूयन नमिं तुम लोव एलिय करना मुनि राजानिनी सालरुप सेवनिधि बुधुरस विहिदुवालो सिंह राजानिनी सियलुलो सत वित दयामिन निवन सपदुन बुदु पियानिनी देत नलने तबावदिना वेंदुम पिलिकत मैंने स्वामिनी सिल समाहित नुवन पैतिरो विश्वभूषं बुधुराजानिनी मीरे सदहं सुवय सलसो लोवे असदिस दम राजानिनी मलपंहा सुवंद दुम्हा सिसिल पेन्हा मेगिलान पस बुद्धमि संबुद्धो पियानिनी मम
පතාගෙන අමනිවන් සුව සාදු 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 කාලයෙන් ගෙවිගෙන යද්දී වෙස්සු බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන මේ ලෝකේ අතුරුදහන් වෙලා ගියා. ඒ බුදු සසුනේ ගුණධර්ම පිරිස පුරණ පිරිස නැති වෙලා ගියද. කාලය ගෙවිගෙන ගියා. මිනිසුන්ට බුදු සසුනක අසිරිය බලන්න බැරි වුණා. කෙමෙන් කාලය ගෙවිගෙන යද්දී මේ මහා භද්‍ර කල්පයේ උදා අපි මේ ඉන්නේ ඒ මහා භද්‍ර කල්පයේ. භද්‍ර කල්පය කියන්නේ අපි මේ ඉන්න කල්පයට මේ කල්පය තුල බුදුවරු 5 නමක් පහළ වෙනවා. මේ වෙනකොට 4 නමක් මේ කල්පය තුල පහළ වෙලා හිටියේ. එතකොට මේ කල්පය උදා වෙනකන් නැවත කල්ප 31ක් යනකන් බුදුවරු පහළ වුණේ නැහැ. ඒ 31 ඉවර වුණායින් පස්සේ මේ මහා භද්‍ර කල්පය උදා වුණා. අපි මේ ඉන්නේ මේ භද්‍ර කියලා කියන්නේ සුන්දර කියන අර්ථය. මේ කල්පේ සුන්දර වුණේ පින්වත්නි මේ කල්පේ තුල බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වුණ නිසා. දැනට 4 නමක් ලෝකේ පහළ වෙලා ඉන්නේ. මුලින්ම මේ මහා භද්‍ර කල්පේ කකුසඳ කියන බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවෙන් නික්මලා දඹදිව කේමවතී කියන රාජධානියේ විසාකා බැමිණිය මෑණියන්ව අග්නිදත්ත බ්‍රාහ්මණතුමා පියාණන් උපත ලැබුවා. කකුසඳ බෝසතාණන් වහන්සේ සියලු බෝසතාණන් වහන්සේලා සියම කුමාරාවතිය ගත කළ තරුණාවයන්දීට පැමිණියා. සතර පිරිනිමිති දැකලා අභිනික්මන් කළා. අභිනික්මන් කරලා මාස 8 යනතුරාවට අනන්ත අප්‍රමාණ දුකින්ද උතුම් සම්බුදු පදවිය සාක්ෂාත් කරගන්න. සසර දුකෙන් නිදහස් වෙන මඟ සොයන්න. සියලු බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත්වන ඒ වෙසක් පොහොය දවස උදා වෙද්දී සියලු දුෂ්කර ක්‍රියාවන් අතහැරලා මෙදුන් පිළිවෙත තමන් වහන්සේ තුල උපදවාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරමින් සීල සමාධි ප්‍රඥා දියුණු කරමින් සියලු දස මාර සේනාවන් පරදුරලා මේ මධ්‍යම රාත්‍රියේ ගෙවිගෙන අලුයම උදා වෙද්දී ත්‍රිවිද්‍යාවන් තමන් වහන්සේ තුල උපදවාගෙන මහා නිරෝධ සෙවණදී සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා. කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුරු සංජීව කියලා අගසව් දෙනමක් වැඩ සිටියා. බුද්ධිජ කියන ස්වාමීන් වහන්සේ ආදරයෙන් අපොපස්ථාන කළා. ශ්‍රාවකයන් වහන්සේලා 45ක් පිරිවරාගෙන නිරන්තරයෙන් දඹදිව තලයේ සිසාරා වැඩමවමින් දෙව් මිනිසුන්ට අමා මහ නිවන බෙදා දුන් කකුසඳ බුදුරජාණන් වහන්සේ දෙසා අපි ඊතා සදැසිතින් පිළියෙල කළ මේ සියලු පූජාවන් පූජා වේවා. සාදු උදාහිරු ලොව දිලෙන විලසින් ලොවට වඩිනා බුදුරජාණෙනි මහනිරොක් සෙවණෙති බුදුරස් විහිදුවාලෝ දම් රජාණෙනි නමින් කකුසඳ ලෙසින් තුන් ලොව වැඳුම් ලබනා බුදුරජාණෙනි දේත නලලේ
තබා වඳිනා වැඳුම් පිළිගත් මෙන්න ස්වාමිනී හඬා වැළපෙන ලොවට සැනසුම බෙදා දෙන සම්බුදු රජාණෙනි අමා සැප ඇති නිවන් සැප දින කරුණික වූ දම් රජාණෙනි මල් පහන් හා සුවඳ දුම් සිසිල් පැන් හා මේ ගිලන් පස පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව සාදු 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 මේ මහා මන්ත්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන ටික කාලයක් පැවතුනේ මේ ලෝකේ අතුරුදහන් වෙලා ගියා. නැවත බුදු කෙනෙක් ගැන ලෝකේ අහන්න ලැබුණේ නැහැ. බුදු සසුන දකින්න ලැබුණේ නැහැ. බුදු සසුනක හුලඟක්වත් නැතුව මේ ලෝකයෙන් අතුරුදහන් වෙලා ගියා. කාලේ ගෙවිගෙන යද්දී මිනිසුන්ගේ දෙවි මිනිසුන්ගේ පිනට නැවත බෝසතාණන් වහන්සේ නම තුසිත ලෝකෙන් වැඩම කළා. දඹදිව සෝභවතී කියන රාජධානියේ උත්තරා බැමිණේ මෑණියන් යන්නිද බ්‍රාහ්මණතුමා පියාණන්ව කෝණාගමන බෝසතාණන් වහන්සේ උපත ලැබුවා. කෝණාගමන බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ ළමා කාලේ සුවසේ ගත කළා. ශිල්ප ශාස්ත්‍රයෙන් අගතැන්පත් වුණා. තරුණ වයසට පාතැබුවා. තරුණ වයසේ සිටිද්දී පෙරූ පාරමිතා ඇති ජීවිතේ පිනෙන් පිරුණු ඒ ජීවිතේ සියලු දෙවියන් විසින් පෙන්වන්නේ සතර පිරිනිමිති දැකලා ජීවිතය ගැන කලකිරිලා මේ ඉපදින මැරෙන මේ සසර ගමනේ ලෙඩ වෙන වයසට යන මරණයට පත් වෙන ජීවිතයට විසඳුමක් හොයන්න අභිනික්මන් කළා. සියලු සැප සම්පත් අභිනික්මන් කරලා මාස 6ක් තිස්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳා සම්බුදු පදවිය ලබන කාලේ මේ විදිහට දුෂ්කර ක්‍රියාවේ යෙදෙද්දී සියලු බුදුවරු බුදුවන ඒ වසක් පුන් පොහොව දවසේ උදා වුණා. සියලු දුෂ්කර ක්‍රියාවන් අතහැරලා මෙතුන් පිළිවෙතු ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරමින් මධ්‍යම රාත්‍රියේ ජීවිගෙන පහන් වෙද්දී දසමාර සීනාවන් පරදුවමින් තමන් වහන්සේ තුල ත්‍රිවිද්‍යාවන් උපදවාගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළා. කෝණාගමන බුදුරජාණන් වහන්සේට බිහිවූ සූත්‍ර කියලා අගසව දෙනමක් වැඩ සිටියා. සොත්තිය කියන ස්වාමීන් වහන්සේ ආදරෙන් අපපස්ථාන කළා. ශ්‍රාවකයන් වහන්සේලා 30 පිරිවරාගෙන දඹදිව තලයේ සිසාරා වැඩමවමින් ඒ අමා නිවන බෙදා දුන් කෝණාගමන බුදුරජාණන් වහන්සේ දෙසා අපේ තාසදැසිතින් සකස් කළ
මේ සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා සාදු දිව් මිනිස් ලොව එළිය කරනා මහා නුවණැති මුනි රජාණෙනි දිඹුල් ලොක් සෙවණෙති බුදු රැස් විහිදුවාලෝ සිංහ රජාණෙනි නමින් කෝනාගමන ලෙස ලොව වෙන්දුම් ලබනා ගුණවතානිනි දේත නලලේ තබා වඳිනා වෙන්දුම් පිළිගත මෙන ස්වාමිනි මහා කරුණා නිතින් බලනා කාරුණික සම්බුදු පියාණෙනි වලාකුළු නැති අහස දිලෙනා සුපුන් සඳවන් පින්වතානිනි මල් පහන් හා සුවඳ දුම් සිසිල් පැන් මේ ගිලන් පස පුදුමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව කෝණාගමන බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය මුල් ලෝකයේ ටික කාලයක් පැවතිලා ලෝකී අතුරුදහන් වෙලා යද්දී නැවතත් ලෝකී බුදු කෙනෙක් ගැන කතා කරන යෝගී ලෝකයට අහිමි වුණා. කාලේ ගෙවිගෙන යද්දී නැවතත් දේව මිනිසුන්ගේ පිනට බෝසතාණන් වහන්සේ නම තුසිත දිව්ලොව සිට මේ මනුලව කිකී කියන රාජධානිය දඹදිව ධනවතී බැමිණිය මෑණියන්ව බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණතුමා පියාණන්ව කාශ්‍යප නමින් පහළ වුණා. කාශ්‍යප බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ ළමා කාලයේ කෙලිදුලින් ගත කළා. ඒ වගේම ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් අගතැන්පත් වුණා. තරුණ වයසට පාතවද්දී සතර පෙර නිමිති දැකලා සියලු බෝසතාණන් වහන්සේලා සේම අබිනික්මන් කරලා මාස 7ක් යන පුරාවට අනන්ත අප්‍රමාණ දුක් විඳා සම්බුදු පදවිය වෙන්නේ. ඒ කාලේ ගෙවිගෙන යද්දී සියලු බුදුවරු ඒ වෙසක් පොන් පොහොය දවසේ තමන්
වහන්සේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරමින් ඒ සීල සමාධි ප්‍රඥා වඩාගෙන දසමාර සේනා පරදවමින් ත්‍රිවිද්‍යාව තමන් වහන්සේ තුල සාක්ෂාත් කරලා නුගරුක් සෙවණේදී සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අගසව් දෙනමක් වැඩ සිටියා තිස්ස බහරද්වාජ කියලා. ඒ වගේම ආදරෙන් අපපස්ථාන කළා සර්වමිත්‍ර ස්වාමීන් වහන්සේ. ශ්‍රාවකයන් වහන්සේලා 20000 පිරිවරාගෙන නිරන්තරයෙන් දඹදිව තලයේ සිසාරා වැඩම කොට වදාළ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණයන් අනුවේ අපි ඊතා සැදැසිතින් සකස් කළ මේ සියලු පූජා කරන පූජා වේවා. සාදු සාදු සදාකාලික සුවය සදනා කාරුණික සම්බුදු රජාණෙනි නුංගරුකක් සෙවණිදී බුදු රැස් විහිදුවාලෝ සිහ රජාණෙනි නිවා හැම දුක් තැවුල් තිලොවේ අම්මා සැපදුන් මුනි රජාණෙනි දේත නලනේ තබා වඳිනා බෙන්දුම් පිළිකත මෙන ස්වාමිනී ලොවට සැනසුම පතාගෙන වෙදී තථාගත සම්බුදු රජාණෙනි සෙමට යහපත උදා කරනා කාරුණික මුනි රජාණෙනි මල් පහන් හා සුවඳ දුම්හා සිසිල් පැන් හා මිහිගිලන් පස පුදුමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම් නිවන් සුව සාදු සාදු සාදු. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මේ ලෝකේ අනෙක් බුදු සසුනසේම අතුරුදහන් වෙලා ගියා. ඔබට මතක ඇති බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ කොහොමද කියලා. බුද්ධ සසුනක් ලෝකේ පවතින්නේ නැති. ඒ බුදු සසුනේ ධර්මී කතා කරන්නේ ධර්මීය හැසිරෙන්නේ නැත්නම් බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා හඳුනන්නේ නැති පිරිස වැඩි වෙද්දී නමට විතරක් බෞද්ධ කියලා ඇති වෙද්දී
බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා නොදන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියන්නේ කවුද? තිසරණී කියන්නේ මොකක්ද? කුසලයේ මොකක්ද? අකුසලයේ මොකක්ද? හඳුනන්නේ නැති වෙද්දී බුද්ධ ශාසනයේ ලෝකයට අහිමි වෙනවා. දැන් ලෝකයට වෙන්නේ ඒක. බුද්ධ ශාසනයේ ලෝකෙන් ටිකෙන් ටික ඈත් වෙලා යනවා. බෞද්ධ කියන අයම බුදු සසුන විකෘති වෙනවා බල බලා ඉන්නවා. බුදු සසුන ගැන කිසිම හැඟීමක් නැති ගානට වැටෙනවා. එතකොට ලෝකයේ බුදු සසුනක් ගැන කතා කරන පිරිස නැති වෙද්දී බුද්ධ ශාසනය අහිමි වෙලා යනවා. ඒ විදිහට කාශ්‍යප බුදු සසුන අහිමි වෙලා ගියා. අහිමි වෙලා ගිය කාලයක් යනකම් ආයි බුදු සසුනක් ගැන කිසිම දෙයක් සටහනක් තිබුණේ නැහැ. කාලයේ යැවෙමින් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100 වෙච්ච යුගයේ මේ අපි ඉන්න යුගයේ මේ යුගයේ එද්දී මිනිසුන්ගේ දෙවිනිසුන්ගේ පිනට ඒ සසරේ සාරා සංඛ්‍ය කල්පලක්ෂණ පුරාවට මේ දාන පාරමී සීල පාරමී මේ ආදී දස පාරමිතාවන් පුරාගෙන පිනෙන් පිරුණු ජීවිතයක් පුරාගෙන තුසිත දෙව්ලොව සන්තුසිත නමින් දිව්‍ය රාජ්‍යයක් වැඩ හිටියා. ඒ සන්තුසිත දිව්‍ය රාජයා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක් විච්ච යුගයේ මේ දඹදිව කපිලවස්තුපුරේ මායා දේවිය මෑණියන් සුදව් රජතුමා පියාණන් ගෞතම නමින් ඒ බෝසතාණන් වහන්සේ මේ මනුලොව පහළ වුණා. පින්වත්නි, ඒ අපමහා බෝසතාණන් වහන්සේ සියලු බෝසතාණන් වහන්සේලාසේ ළමා කාලේ කෙලිදොලින් ගත කළා. ශිල්ප ශාස්ත්‍රයෙන් අගතැන්පත් වුණා. අවුරුදු 16දී ඒ සසර පුරාවට අතිනත ගන්න පාරමී පුරද්දී සසරේ එකටම පැමිණි ඒ යසෝදරාවන්ක අතිනත ගත්තා. වයස ගෙවිගෙන ගියා. අවුරුදු 29 වෙද්දී රාහුල කුමාරයාණන් ඒ උපත ලැබූ ඇසලපු දවසේ මේ සතර පෙර නිමිති දැකලා කල්පනා කරලා තිබුණේ අනේ මම මෙච්චර සැප විඳලා ප්‍රශ්න කාලෙට එක මාළිගය, සීතල කාලෙට එක මාළිගය, වසන්ත කාලෙට එක මාළිගය, මාළිගා තුනක සැපසී හැදී වෙනවා. කල්පනා කළා මම මෙච්චර රජ සැප විඳලා ලෙඩ වෙනවනේ. ලෙඩ වෙන ජීවිතයෙන් මට නිදහස් වෙන්න නෑ. කල්පනා කරා මෙච්චර සැප විඳලා මම වයසට යනවා. මම කොච්චර රජ සැප විඳලා කියලා මේ කෙස් ටික සුදු වෙලා ගැලවිලා යන්නේ. හැම රැලි වැටිලා අතපය වාර නැති වෙලා යන්නේ. කර කියා ගන්න දෙයක් බැරි වෙන්නේ. රජ සැප විඳලා මට ඒක නිදහස් වීමක් නෑනේ. රජ සැප විඳලා මම මරණයටපත් වෙනවා. මේ සියලු දේ අතහැරලා මේ පොළවේ පස් එකතු වෙලා දිරලා පොළවේ පස් ටිකක් වෙනවා. කල්පනා කළා අබිනික්මත් කරන්න. අබිනික්මත් කරලා අවුරුදු 6 පුරාවට අනන්ත අප්‍රමාණ දුක් විඳා සම්බුදු පදවිය වෙනවා. ඒ පාරමිතා පුරාගෙන ඒ සසරේ පැමිණි පිනෙන් පිරුණු ජීවිතයක් ඇති අපමහා බෝසතාණන් වහන්සේ, සිදුවත් බෝසතාණන් වහන්සේ, ගෞතම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සියලු බුදුවරු බුදුවන ඒ වෙසක් පොන් පොහෝ දවසේ දසමාර සීලාවන් පරදවමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන් වහන්සේ තුළ උපදවාගෙන සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරමින් ත්‍රිවිද්‍යාවන් තමන් වහන්සේ තුළ සාක්ෂාත් කරගෙන ඒ මැදියම්ය ගෙවිගෙන අලුයම උදා වෙද්දී දසමාර සේනාවන් පරදවා
ඇසතුරු සෙවණේදී සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා. අපි පින්වත්නි අපි කවුරුත් සරණ ගියේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේට අගසව් දෙනමක් වැඩ හිටියා සාරිපුත්ත මොග්ගල්ලාන. ආදරෙන් අපපස්ථාන කළ ආනන්ද ස්වාමීන් වහන්සේ. ශ්‍රාවකයන් වහන්සේලා 1250 පිරිවරාගෙන නිරන්තරයෙන් දේවීසුන්ට ඒ අමාමහා නිවන බෙදා දෙන්න දඹදිව තලයේ සිසාරා වැඩමකොට වදාළ අපි ආදරයෙන් සරණ ගිය ඒ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණයන් දෙසා ඊතා සදහසිතින් සකස් කළ මේ සියලු පූජාවන් පූජා කරමින් පූජා වේවා. සාදු සාදු සාදු. පුරා දස පාරමී ගුණ ධම් ලොවට වැඩි මා ගුණවතානිනි ඇසතුරුක් සෙවණේදී බුදු රැස් විහිදුවාලෝ සිහරජාණෙනි නමින් ගෞතම ලෙසින් තුන් ලොව බැඳුම් ලබනා මුනි රජාණෙනි දේත නලලේ තබා වඳිනා බැඳුම් පිළිගත මන ස්වාමිනී සීතනේ රංජරා නදියේ තනින් සනසුනු පින්වතානිනි නේක දුක් නසනා නිවන් මඟ සොයාගත් මහා නැනවතානෙනි බුරුකේ ඇති සෙවණ යට හිඳ ලොවම ජයගත් බුදුරජාණෙනි වාද නොකරන දහම මතු කළ ලොවේ අසදිස දම් රජාණෙනි මිහිරි රස ඇති නිවන් රස දෙන අපේ සම්බුදු මුනි රජාණෙනි දේත නලලේ තබා වඳිනා බැඳුම් පිළිගත මන ස්වාමිනී
මුනිදු ගෞතම ලෙසින් තුන් ලොව වෙන්දුම් ලබනා දම් රජානිනි දේත නලනේ තබා වඳිනා වෙන්දුම් පිළිගත් මන ස්වාමිනී අඳුරු ලොව එළිය කරනා මහා නුවණැති බුදුරජාණෙනි අපට සැනසිලි සුවය සදනා පිහිට ඔබමයි මුනි රජාණෙනි මල් පහන් හා සුවඳ දුම් සිසිල් පැන් මේ ගිලන් පස පුද්දමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යමනිවන් සුව සාදු 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 පින්වත්නි අප සියලු දෙනා මේ සවස් කාලේ ඊටම සදහසිතින් කල්ප 100ක් පුරාවට මේ ලෝක ධාතුවේ පහළ වී වදාළ ඒ අසිරිමත් අනන්ත ගුණේති සම්බුදුරජාණන් වහන්සේලා සිහිපත් කළා සදහසිතින් සකස් කළ සියලු පූජා කළ අපගේ ජීවිතයට බොහෝ කාලයක යහපත සැපත පිණිස පවතින බොහෝ පුණ්‍ය ධර්මයන් රාශියක් එක්රැස් කරගන්නට යෙදුණා. මේ එක්රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට, සත්‍යයෙන් ප්‍රදාන සතරවරන් දෙවි රජ දරුවන්ට, දිව්‍ය සෙන්පතිවරුන්ට, අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දේවවරුන්ට, අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියන්ට, පින් කැමති සියලුම දෙවි බඹුන් මේ පුණ්‍ය ධර්මයන් දැකබලා සතුටින් අනුමෝදන් වේවා. නාලවාසී සියලු නාගීන් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. සියලු දෙවි බඹුන් නාලවාසී සියලු නාගීන් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා දිව්‍ය ආශිස් වඩා වර්ධනය කරගනිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුති ත්‍යාග ප්‍රඥා යන සීක බලයන් දියුණු වේවා. ගෞතම බුදු සසුනේ සිල් ගුණ ධම් රකින්න මේ පින්වත් සියලු දෙනාට දිව්‍යන්ගේ රැකවරණය ආරක්ෂාව සලසාවා. දෙවියන් ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු ක්‍රස්කල සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය පින් බලාපොරොත්තු සිටින සියලු ඥාතීන් අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් නිදහස් වීමේ වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් පින්වත්නි අප සියලු දෙනාට මේ විදිහට පින් රැස් කරගන්න අවස්ථාව ලැබුණේ මේ සත්බුදුරජාණන් වහන්සේලාගෙන මේ වගේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ. ධර්මයේ මේ විදිහට ඉගෙන ගන්න ලැබුණේ මේ අපගේ පිනට මේ යුගයේ පහළ වෙච්ච අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා.
අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ මහෝපාද්‍ය මහානායක පින්වත් ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ රටවාසී ලෝවාසී සියලු මහා සංඝරුවනට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ ටෙක්සාස් මේ ප්‍රාන්තයේ මේ සිටින මේ පිනට හිත ඇති කුසලයට නැමුණු සිතක් ඇති මේ පින්වත් සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්වතුන්ගේ පවුල්වල සිටින දූ දරුවන් ඇතුළු සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පින්කම වෙනුවෙන් අපෝපකාර කළ සියලු දෙනාට සහ සම්බන්ධ වන ස්වාමීන් වහන්සේලා වඩම්මවන්න කටයුතු කළ සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. අපගේ දෙමාපියන්ට පින් කැමති සෑම සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා තව තමන්ගේ ජීවිතේ පින් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ සැබෑ පිහිට පිළිසරණ ලබන්න මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ උපකාර වේවා. පින්වත්නි, අපි බුදු ගුණ ටිකක් සිහිපත් කරලා වන්දනාව අවසන් කරමු. කවුරුත් කියන්නේ සාදු සාදු සාදු. බුදු සමිඳුගේ නිතින් ගලා කරුණාදාර එවිල ගිය සිත් සතන් නිවිසනසේ ගියා එකම බණ පදයනොත් ගලා නැන රැස්දාර අතුරු ජීවිත පුරා එළිය විහිති ගියා දුකී පැල්පතේ බමුණු සිටු කුලේ දුකින් මුදවා ගන්න බොහෝ දුර වඩිනවා මහා වැස්සේ තෙමෙනවා හිරුරසින් දැවෙනවා කුසගිනිද දැනෙනවා බුදු සමිඳු වඩිනවා මිහිරි බණ දෙසන විට අමා ගඟ ගලනවා කන්‍යමාසන විට සිත සෝක නිවෙනවා ගුණ නුවණ වැඩෙන විට
සසර දුක ගෙවෙනවා බුදු ගුණය සිතන විට නිවන් සුව දැනෙනවා වඩින විට පිණුසිඟා නිත් කැලුම් බිම යොමා බෙදන්නට දම් පිනක් අනේ මට බැරිුණා සිරිපතුල් වෙහෙසුණා අපගෙනම සොය සොයා පිරිනිවි වැඩිසේක මගේ සම්බුදු පියා හතරදී දුක් සෝක තනියුණා පිරිනිවි වැඩිසේක මගේ සම්බුදු පියා අඳුරු වී තුන් ලොවම හිරු මණ්ඩල බැස ගියා දෙව් මිනිස් කැලණේක හඬයි ගුණ කිය කියා බුදු නිතින් බලාලොව සිතේ දුක නිවාදුන් බුදු මුවින් ගලා මිහිරි ධම්මමාදුන් බුදු ගුණින් සදා සිත් සැනසීම ලබා දුන් බුදු සරණ යමු අපිත් පිළිසරණ ලබා දුන් හිරුතාවනු මිසක අඳුර එන්නට එපා දෙපා පැටලුණු විටක බිම වැටෙන්නට එපා ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා
සිත මගේ සැනසීලා නරක දේ දුරු වෙලා සුපිපි කුසුමක් ලෙසේ ලොව සුවඳ කෙරේවා නිහඬ වන ගුවාවක සොඳුරු හුදකලාවක බුදු සිතක ඇති සුවය මහතටත් දැනේවා තණ්හාව දුරු වෙලා දුක මගේ නැති වෙලා සදාකාලික නිවන් සුව දැනේවා සදාකාලික නිවන් සුව ලැබේවා සදාකාලික නිවන් සුව ලැබේවා සාදු 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 කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර සාදු 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 කවුරුත් වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං වන්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti විනාති සමිච්ඡතු සෝපත්තේවා සෝපත්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුර්ලභේන මයා ලත්තං බුද්ධ පුත්තං නමෝ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුර්ලභේන මයා ලත්තං බුද්ධ පුත්තං නමෝ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුර්ලභේන